මේ පොල් ගස ඉතාමත් හොඳට වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට මේ පොල් ගහ පීදිලා පොල් ගෙඩි කඩන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. අවුරුදු 5මාරක විතර පොල් ගසක් මේක. ඉතින් මේ පොල් ගහ කොයිතරම් සරුසාරව තිබ්බත් මේ පොල් ගස ඉතාමත් මරණාසන්න තත්ත්වයේ තමයි තියෙන්නේ. ඔගොල්ලෝ පොල් පලිබෝධකයන් ගැන අහලා ඇති. රතු කුරුමිනියා, කළු කුරුමිනියා, ඒ වගේම මයිටාවන්, සුදු මැස්සා සහ කොළ හකුලන දලඹුවන් වැනි පලිබෝධකයෝ පොල් ගහට හානි කරනවා. ඉතින් අපට මේ රතු කුරුමිනියාගේ හානිය දැක බලා ගන්න බෑ. මේ ගහ නිරෝගීව තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට මේ රතු කුරුමිනියාගේ හානිය නිසා මේ පොල් ගහ තව නොබෝ දිනකින් කඩාගෙන වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඊටමත් පළදාවක් ගන්න පුළුවන් අස්වනු ලබා ගන්න කාලයේදී මේ ගහ බැලුවොත් මේ කඳ බදන්නවත් බෑ. ඒ තරම් නිරෝගීව හැදිච්ච ගසක්. ඉතින් කොයිතරම් හානියක් කරනවද කියලා මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන පොල් වගා කරන ඔයගොල්ලොන්ට මම මේ වීඩියෝ එක ගෙනාවේ ශේෂ්ඨය බලන්න, පරීක්ෂා කරන්න, නිතරම හොඳ අවධානයකින් සිටින්න කියන එක තමයි කියන්නේ. මේ රතු මත්සාගේ හානිය ඉතාමත් උග්‍ර නිසා මේ පොල් ගහ හුළඟ හමන අවස්ථාවේදී හෙල වෙනවා. ඒ වගේම මේ තව නොබෝ දිනකින් මේ ගහ කඩාගෙන යනවා. නමුත් අපි මේකට ප්‍රතිකාර කරලා තියෙන්නේ. ඉතින් බලමු මේ ගහ අපිට මේ වගේ විශාල ගහක් අපට තියාගන්න පුළුවන් වෙයිද කියලා.